Hi. ඉතින් කොහොමද ඔයාලට ගොඩ දවසකින් vlog එකක් ගන්න බැරි වුණා. ඉතින් ඒ හින්දා අපි අද පොඩි ගමනක් යනවා. මං හිතුවේ ගමන vlog එකක් විදියට අරන් එන්න. අපි නම් බලමු ආද කොහෙද යන්නේ කියලා. අපි අද වාහනේට තෙල් ගන්න තමයි ඉස්සෙල්ලාම. අද පොඩ්ඩක් වැස්ස දවස. ඉතින් ඔන්න දැන් අපි අපේ ගමන ආරම්භ කරන්න තමයි මේ දැන් හදන්නේ. ඉතින් අපි දැන් යන්නේ කොහෙද කියලා මම ඔයාලට කලින් කියන්නේ. අපි බලමුකෝ ඉස්සරහට ගිහිල්ලා කියන්න වගේ නෙමෙයි ළමයි උදේට තාම කෑවෙත් නෑ අපි. සාමාන්‍යයෙන් උදේට කැවෙන්නේ නැහැ. ඒකින්ද අපි යමින් ගමන් උදේටත් මොනවා හරි කොම්බිනිකින් අරගෙන කන්න කියලා තමයි හිතන් ඉන්නේ. අපි ඉතින් පොඩි බඩගින්නට ඉතින් ගත්ත කෑම ටිකක් කොම්බිනියේ තිබ්බ ඒවල් ටිකක් ඉතින් දැන් මේවා කාලා යන ගමන් තමයි ළමයි ඉතින් කන්නේ. ඉතින් ඔන්නෝම අපි ඉතින් පොඩි දේවල් ටිකක් කෑවා. ඉතින් දැන් ඉස්සරහට යනවා. පොඩි වැස්සකුත් ඉස්සරහදී අපිට සෙට් වුණා ළමයි. මං දිගටම පාරේ ඉතින් වීඩියෝ එක ගත්තේ නෑ. දැන් අපි යන තැනට ගොඩක් ඇවිල්ලා ඉන්නේ. ඔයාලට දැක්කම තේරෙයි අපි කොහෙද ආවේ කියලා. තා පොඩ්ඩක් ඉස්සරහදී. ඔන්න ඉතින් අපි ආවේ කොස්තකෝ එකට තමයි. අපි ආවේ කොමොතෝ වල තියෙන කොස්තකෝ එකට. ඉතින් අපි ඇතුළට ආවා. ඇවිල්ලා ඉතින් පොඩ්ඩක් මං ඉතින් ඔයාලට රවුමක් දාලා පෙන්නන්න තමයි හදන්නේ මේක ඇතුලේ කොහොමද විස්තරය කියලා. ළමයි දැන් මේකේ ඇත්තටම කිව්වොත් ගොඩාක් දේවල් තියෙනවා. නෑ කියන දෙයක් නෑ. හැමදේම තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ලංකාවට ජපාන් වල ඉඳලා ලංකාවට යන කට්ටිය ඉතින් අරන් යන්න බඩු ගන්නේ ගොඩක් වෙලාවට මේ වගේ කොස්තකෝ එකෙන් වගේ තමයි ඉතින්. මං කිව්වා යාමයි ඉතින් නෑ කියන දෙයක් නෑ. එක හැමදේම තියෙනවා. ඉතින් ඒ අතරේ මේ තියෙන මෙහි කෑම ඉතින් කෑම, රෙදි, ටොයිස්, ළමයි බබාලගේ දේවල් හැමදේම චොක්ලට් හැමදේම තියෙනවා ඉතින්. ඉතින් ටෙඩි එකෙම හිටියේ ඉතින් ළමයි එකෙක් නෙමෙයි ගොඩාක් ඉන්නවා එතන. අම්මෝ ඉතින් වගේ තැන්වල ගෑල් ළමයි අපි කොහොමත් නවතිනවනේ. බලන්නකෝ ඉතින් ලස්සන ටොයිස් තිබුණා. කෑම වර්ග ඉතින් ඔහොම ඉස්සරහට යද්දිම පොඩි බඩක් දැක්ක ළමයි. මේ බලන්න සමහන් තියෙනවා. ඉතින් ඔහොම තමයි ඉතින් කොස්තකෝ එකේ විස්තරේ. අපි ගන්න ඕනේ අපේ බඩු ටිකත් අපි අරගෙන ආපහු ඉතින් නිවස බලා යන්න තමයි මේ සූදානම් වෙන්නේ. යන ගමන් ඉන්නේ. ගොඩාක් වෙලා අපි ගත්තේ නෑ ළමයි. ඉතින් බඩු අපිට ඕමනාම ටික අරගෙන අපි ටක් ගාලා ආවා. මොකද අපේ අපේ පාර්ට්මන්ට් එක තියෙන හරිය ඉඳලා අපි ගොඩක් දුර ආවා. ඒ කියන්නේ කිලෝමීටර් 200ක් වගේ දුරට ආවා. ඉතින් ඒ හින්දා අපි දැන් යනවා ඉතින්. අනිත් එක වැස්සකුත් තියෙනවා පොඩියට. ඒක හින්දා රෑ වෙන්න කලින් යන්න ඕන හින්දා. ඒ අතර ළමයි මම එමින් ගමන් සකුරා පිපිලා තියෙන. දැන් මේ කාලේ සකුර පිපෙන කාලේනේ. ඉතින් ඒක හින්දා මේ වගේ පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ෆොටෝස් ගැහුවා ඉතින්. එහෙනම් ගිහින් එන්නම්. Thank you.